ආයුබෝවන් දුවේ පුතේ. අද අපි එක ශ්‍රේණිය පොඩිත්තන්ට අකුරු ටික ඉවර කරලා පටන් ගන්න පිල්ලම් ටික උගන්වන්න හදන්නේ. පළවෙනිම පිල්ලම විදිහට අපි ඇල පිල්ල ගැන උගන්වන්නේ. අපි හඳුනගමු ඇල පිල්ල. මේ තියෙන්නේ ඇල පිල්ල. කණක් වගේ නේද? අපි අර චිත්‍රන්නකොට මුණ දෙපැත්තෙන් අදින කන තියෙන්නේ. අන්න ඒ වගේ නේද? ඉතින් මේ ඇල පිල්ල එන්න ඕනේ අකුරක කොතනටද කොහොමද ඒක ශබ්ද වෙන්නේ කියන එක අපි බලමු. හරි. මෙතන තියෙනවා මේ තනි අකුරු ටිකක්. බලන්න ඔයගොල්ලන්ට කියව ගන්න පුළුවන්ද කියලා. පුළුවන් නේද? දැන් තනි අකුරු කියවන්න. ක, ර, ත, ග, ප පුළුවන් නේ? හරි. එහෙමනම් දැන් අපි මේ අකුරු වලට ඇල පිල්ල දාලා කොහොමද මේක ශබ්ද කරන්නේ කියලා බලමු. අන්න ඇල පිල්ල කොතෙන්ද දාවේ? අකුරේ කා අකුර නම් පිටිපස්සට. එතකොට ඔක කියන්නේ කොහොමද? කා ආ කියලා නේද ඇහෙන්නේ? ඇල පිල්ල දැම්මම පුතේ අකුරක එන ශබ්දය තමයි ආ ශබ්දය. දැන් ඔයාලට ප්‍රශ්නයක් දීලා වචන ටිකක් දීලා මේකෙන් ආ ශබ්දය එන වචන තෝරන්න කියලා කිව්වොතින් ඔයගොල්ලෝ තෝරන්න ඕනේ ඇල පිල්ල දාලා තියෙන වචන. කා, රා, තා, ගා, පා, ඩා, තා, හා, නා. ඔන්න හරි. දැන් ඔන්න අපි ආ ශබ්දය එන විදිහට ශබ්ද කරලා කිව්වා. දැන් බලමු ඔයාලට මෙන්න මේ වඳුර ගන්න පුළුවන්ද කියලා. මේක මොකද්ද මේ තියෙන්නේ? ඇල පිල්ල එන වචන තියෙන්නේ හොඳද? ඇල පිල්ල පළවෙනි අකුරට දාන්නේ. මාලය නේද? මාලය. ඔන්න පළවෙනි අකුරට තමයි ඇල පිල්ල එන්නේ. මේක කාරය. මේක මොකද්ද? කකුලක් නේද? හැබැයි එතන ඇල පිල්ලක් නෑනේ. එහෙනම් කකුලට කියන සමාන පදයක් තමයි කියන්න ඕනේ. මොකක්ද දන්නවද? අද බාන බාන කියන්නේ මොකක්ද? හරක් බාන එහෙම කියලා කියන්නේ නේද? හරක් බානකට හරක් කීයක් ඉන්නවද? දෙන්නයි. එහෙනම් බාන කියලා කියන්නේ දෙන්නෙකුට. පාර ඔන්නේ අපි දැන් පළවෙනි පේලියටම තියෙන අකුරු දෙකේ වචන නේද? අන්න අකුරු දෙකේ වචනවල පළවෙනි අකුරට ඇල පිල්ල එදලා තියෙන ඒවා තමයි දැන් කියවේ. දැන් අපි ඊළඟට අකුරු දෙක නෙවෙයි අකුරු 3යි 4යි තියෙන ටිකක් දිග වචන බලමු. මාලය, දාරය, වාදය, පාදය, කාරණය, සාගරය, කාමරය, වාසගම. ඔන්න අපි ඇල පිල්ල මුල අකුරට ආපු වචන ටිකක් කියෙව්වා. ඊළඟට මොකද කරන්නේ?
ආයෙමත් තියෙන රූප බලලා වචනේ හොයාගන්න. මේක මොකක්ද? අවුරුදු කාලෙට තමයි මෙයා එළියට එන්නේ. රබානක් නේද? රබාන. මේක නම් ඉතින් ඔය ගොඩාක් අවුව කාලෙට තමයි මේක එළියට එන්නේ. ගොඩාක් රස්නේ කාලෙට අවාන. ඔයගොල්ලන්ට අවාන නිකන් හදාගන්න පුළුවන් කොලේකනොත් නේද? ඒක නිසා ටක් ගාලා අදාගෙන රස්නේ වෙලාවට ඕක හදාගෙන ටට්ටක් ගාලා අපි හුලං ගහ ගන්නවා නේද? අවාන. මේක මොකද්ද? ඉංග්‍රීසියෙන් නම් කට්ටිය ටක් ගාලා කියයි. ටැප් එකනේ. සිංහල වචනේ දන්නවද? කරාමය. හරි. දැන් ඔන්න ඔය වචන තුනේ බලන්න ඇලපිල්ල කොතනද තියෙන්නේ කියලා. මුල අකුරේද? එහෙනම් මැද අකුරේ නේද? දෙවෙනියට තියෙන අකුරේ මේ බලන්නකෝ. වචන තුනේම දෙවෙනියට තියෙන අකුර තමයි ඇලපිල්ලත් එක්ක ඉන්නේ. එහෙමනම් අපි දැන් කරන්න යන්නේ ඇලපිල්ල මැදට එන වචන කියන්න. කියවන්නකො එහෙනම්. කියවුවද? මමත් එකපාරක් කියවන්නම්. රබාන, අවාන, අකාල, කරාමය, වරාමල, පරාජය, අනාගත. ඔන්න පේනවනේ දැන් හැමතැනම ඇලපිල්ල තියෙන්නේ දෙවෙනි අකුර නේද? හැමතැනම ඇලපිල්ල දෙවෙනි අකුරට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න දැන් අපි කලින් කතා කළා ඇලපිල්ල පළවෙනි අකුරට ආපු වචන. දැන් ඔන්න ඇලපිල්ල දෙවෙනියට ආපු වචන ටිකකුත් අපි ඔන්න මතක් කරගත්තා. ඊළඟට ආයෙම තියෙන රූපේ බලලා වචන අඳුනගන්න. මෙයා කවුද? ළමයා. මෙයා අර ටිකිරිලියාගේ ළිඳ වටේ හිටියේ කබරයා. මේ ආවනම් දන්නව නේද? සමනලයා. හරි. දැන් මේකේ තියෙන වචන වල පුතේ ඔයගොල්ලෝ බලන්න කොතනද ඇලපිල්ල තියෙන්නේ? හැම එකේම අන්තිම අකුර නේද? වචනේ අන්තිම අකුරට තමයි ඇලපිල්ල ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් දැන් අපි හොයන්න යන්නේ වචනේ අන්තිමටම ඇලපිල්ල අන්තිමටම එන වචන හොයන්න. කියවන්නකෝ එහෙනම්. ළමයා, එනවා, යනවා, රතඹලා, නයගරා, හබරයා, සමනලයා. ඔන්න අපි දැන් ඇලපිල්ල වචනයක යෙදෙන ස්ථාන 3ක් ගැන කතා කළා. මුලින්ම අපි ඇලපිල්ල වචනේ පළවෙනි අකුරට ආවා කියලා කිව්වා. ඊළඟට අපි ඇලපිල්ල වචනයක දෙවෙනි අකුර නැත්නම් මැද අකුරකට එනවා කියලා කිව්වා. ඊළඟට මෙතන කියනවා ඇලපිල්ල වචනයක අගටත් එන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි පුතේ ඇලපිල්ල එන්න පුළුවන් වචනයක අකුරු ඔක්කොටම. තාරාවා කියලා කිව්වම එහෙම නේද? ඒකේ හැම අකුරටම ඇලපිල්ල ඇවිල්ලා තියෙන්නේ. ලියලා බලන්නකෝ ඔයගොල්ලෝ. හරි. දැන් ඔයගොල්ලන්ට තමයි ලියන්න තියෙන වැඩේ. ෆස්ට් රූල් පොත අරගෙන ඇලපිල්ල පළවෙනි අකුරට එන වචන 4ක් ලියන්න ඕනේ පිටුවක. එක පිටුවකට ලියන්න පුළුවන් වචන 4යිනේ පුතේ. එහෙමනම් පළවෙනි පිටුව අරගෙන ලියන්න ඕනේ ඇලපිල්ල පළවෙනි අකුරට එන වචන 4ක්. හැබැයි මම කියපුවා ලියන්න එපා හොඳද? බලන්න අලුත් එකක් හොයාගන්න පුළුවන්ද කියලා. ඔච්චර හිතුවත් මතක් වෙන්නේ නැත්නම් පුතේ ඔයගොල්ලන්ගේ පෙළ පොත ළඟට කරලා බලන්න ඒකෙන් හොයාගන්න පුළුවන්ද කියලා. ඔන්න පළවෙනි පිටුවේ අපි ලිව්වා ඇලපිල්ල පළවෙනි අකුරට එන වචන 4ක්.
ඊට පස්සේ ඊළඟ පිටුවට ගිහිල්ලා ඔන්න ඕකේ ලියන්න ඕනේ පුතේ ඇලපිල්ල දෙවෙනි අකුරට එන වචන 4ක්. එතකොට ඒ පිටුවත් ඔන්න සම්පූර්ණ වෙනවා. ඊළඟට තව පිටුවක් අරගෙන ඕකේ ලියන්න ඕනේ ඇලපිල්ල එන්නේ වචනේ අන්තිම අකුරට. අන්න ඒ වාගේ වචන 4ක් හොයලා ලියන්න ඕනේ. හැබැයි ඉතින් මන් දුන්නේ ඕම ලියන්න එපා හොඳේ. හිතලා මතක් වෙන්නේ නැත්නම් ඔයාලගේ පොත් ටිකත් අරගෙන හොඳට හොයලා බලන්න ඕනේ. අලුත් වචන හොයාගන්න. හරි. ඔන්න අපි පස් රූල් පොතේ ලියුවානේ. එහෙමනම් දැන් තනි රූල් පොතේ ලියන්න පුරුදු වෙන්න ඕනේ නේද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ තනි රූල් පොතේ කොහොමද අකුරු ලියන්නේ කොච්චර ප්‍රමාණවලටද කියලා. ඉරෙන් උඩට යන්නේ මොන කොටස්ද? ඉරෙන් යටට යන්නේ මොන කොටස්ද කියන එක ගැන දැන් අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඒක නිසා දැන් මේක ලියනකොට අන්න ඒව මතක තියාගෙන ඒ විදිහට ලියන්න ඕනේ හොඳද? අමතකයි නම් ආයෙ චුට්ටක් පොත පෙරලලා මතක් කරගන්න. මේ පිටුවේ ලියන්න පළවෙනි අකුරට ඇලපිල්ල යෙදෙන වචන 5ක්. හරිද? අර පස් රූලේ කරපු වැඩේම තමයි අපි දැන් තනි රූලෙත් කරනවා. දැන් ඉතින් පස් රූලේ ලියාපු ටිකම ලියන්න එපා. වෙනස් ඒවා ටිකක් හොයන්න. වචන ගොඩක් තියෙනවනේ සිංහල භාෂාවේ. ඊට පස්සේ ඒ 5 ලියලා ඉවර වෙලා ඊළඟට ලියන්න ඕනේ වචනෙක මැද අකුරට ඇලපිල්ලක් යෙදෙන වචන 5ක්. ඒකත් ඉවර කළා අන්තිම අකුරට ඇලපිල්ල එන වචන 5කුත් හොයන්න ඕනේ. ඔන්න ඔච්චරයි. හරිද? ඔච්චරයි කිව්වට ඔච්චරම නෙමෙයි තව එක වැඩක් තියෙනවා. මෙන්න මේ වැකි ටික කියවලා ඒක තනි රූල් පොතේ ලියන්නත් ඕනේ. කියවන්න පුළුවන්ද? හිමින් කියවන්න ඕනේ හොඳද? 1 ළමයා රාගෙම යනවා. 2 රාළ පාර අසල මග බලනවා. 3 වාතයට කාරණය අසන සාගර. 4 සමනලයා රතඹලා මලට එනවා. 5 සාමා වරා මල පා කරනවා. හරි දැන් ඔයගොල්ලෝ පුතේ අකුරු ගලපන කියන්නේ. සමහර අය තාමත් අකුරු ගලපන කියන්නේ. හිතින් හිතලා අකුරු ගලපන කොටස හිතින් කරන්න. ඊට පස්සේ වචනෙන් වචන හොඳට මතක තියාගෙන එක දිගට වචන කියන්න පුරුදු වෙන්න ඕනේ. ල ම යා රා ග ම ය න වා එහෙම බෑ හොඳේ රොබෝ කෙනෙක් නෙවෙයි නේද? හිතින් හිතන්න ලා ම යා කියලා. හරි? ඊට පස්සේ හයියෙන් ඇහෙන කියනකොට කියන්න ඕනේ. ඒ ටික මතක තියාගෙන ළමයා රාගම යනවා. එක දිගට කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න පුතේ අපි දැන් පළවෙනි පිල්ලම ඉගෙන ගත්තා ඇලපිල්ල. එහෙමනම් ඔන්න දැන් ඔයගොල්ලන්ට තුන අභ්‍යාස ටිකක් ඉවර කරන්න. අපි ඊළඟ දවසේ තවත් පිල්ලමකින් හම්බ වෙමු.